ආයිබෝවන් හැමෝටම මේ වීඩියෝවෙන් මම ඔයාලට කියලා දෙන්න යන්නේ කොහොමද මුල සිට නිවැරදිව ඉංග්‍රීසියෙන් කතා කරන්න පුරුදු වෙන්නේ කියන එක. ඒ වගේම තමයි අමතක කරන්න එපා මේක කොලයක අනිවාර්යෙන් ලියාගන්න. එහෙම නැත්නම් ඔයාගේ ෆෝන් එකේ මේකේ PDF එකක් හරි ડોකියුමන්ට් එකක් හරි යොදාගෙන මේක අනිවාර්යෙන් සතියට දවස් 7ෙම හැමදාම දෙවතාවක් හෝ තුන් වතාවක් අනිවාර්යෙන් ප්‍රැක්ටිස් කරන්න පුරුදු වෙන්න. He is a farmer. ඔහු ගොවියෙක්. දැන් මෙතන බලන්න අපි සිංහල භාෂාවේ කතා කරන සරල විදිහට තමයි මෙතන මේ සිංහල sentences එහෙම නැත්නම් සිංහල වාක්‍ය අපි යොදලා තියෙන්නේ. ඉතින් ඔබට පහසුව සඳහා තමයි ඒ විදිහට යොමු කරලා තියෙන්නේ. ඉතින් ඔබ ඒ විදිහට ප්‍රැක්ටිස් කළා මේක හුරු වෙන්න. Farmer is in the paddy field. ගොවියා කුඹුරේ ඉන්නේ. There is a scarecrow in the paddy field. කුඹුරේ පඹයෙක් ඉන්නවා. Farmer has a hoe. ගොවියාට උදැල්ලක් තියෙනවා. He was a farmer. ඔහු ගොවියෙකු වුණා. Farmer was in the paddy field. ගොවියා කුඹුරේ සිටියා. There was a scarecrow in the paddy field. කුඹුරේ පඹයෙක් හිටියා. Farmer had a hoe. ගොවියාට උදැල්ලක් තිබුණා. He will be a farmer. ඔහු ගොවියෙකු වේවි. Farmer will be in the paddy field. ගොවියා කුඹුරේ සිටීවි. There will be a scarecrow in the paddy field. කුඹුරේ පඹයෙක් සිටීවි. Farmer will have a hoe. ගොවියාට උදැල්ලක් තියේවි. He has been a farmer. ඔහු ගොවියෙක් වෙලා තියෙනවා. Farmer has been in the paddy field. ගොවියා කුඹුරේ ඉඳලා තියෙනවා. There has been a scarecrow in the paddy field. කුඹුරේ පඹයෙක් ඉඳලා තියෙනවා. Farmer has had a hoe. ගොවියාට උදැල්ලක් තිබිලා තියෙනවා. He had been a farmer. ඔහු ගොවියෙක් වෙලා තිබුණා. Farmer had been in the paddy field. ගොවියා කුඹුරේ ඉඳලා තිබුණා. There had been a scarecrow in the paddy field. කුඹුරේ පඹයෙක් ඉඳලා තිබුණා. Farmer had had a hoe. ගොවියාට උදැල්ලක් තිබිලා තිබුණා. He will have been a farmer. ඔහු ගොවියෙක් වෙලා තියේවි. Farmer will have been in the paddy field. ගොවියා කුඹුරේ ඉඳලා තියේවි. There will have been a scarecrow in the paddy field. කුඹුරේ පඹයෙක් ඉඳලා තියේවි. Farmer will have had a hoe. ගොවියාට උදැල්ලක් තිබිලා තියේවි. He can be a farmer. ඔහු ගොවියෙකු වෙන්න පුළුවන්. Farmer can be in the paddy field. ගොවියා කුඹුරේ ඉන්න පුළුවන්. There can be a scarecrow in the paddy field. කුඹුරේ පඹයෙක් ඉන්න පුළුවන්. Farmer can have a hoe. ගොවියාට උදැල්ලක් තියෙන්න පුළුවන්. He must be a farmer. ඔහු ගොවියෙක් විය යුතුයි. Farmer must be in the paddy field. ගොවියා කුඹුරේ සිටිය යුතුයි. There must be a scarecrow in the paddy field. කුඹුරේ පඹයෙක් සිටිය යුතුයි. Farmer must have a hoe. ගොවියාට උදැල්ලක් තිබිය යුතුයි. He may be a farmer. ඔහු ගොවියෙක් විය හැක. Farmer may be in the paddy field. ගොවියා කුඹුරේ සිටිය හැක. There may be a scarecrow in the paddy field. කුඹුරේ පඹයෙක් සිටිය හැක. Farmer may have a hoe. ගොවියාට උදැල්ලක් තිබිය හැක. Farmer cultivate paddy. ගොවියා වී වගා කරනවා. Farmer cultivated paddy. ගොවියා වී වගා කළා. Farmer will cultivate paddy. ගොවියා වී වගා කරයි. එහෙම නැත්නම් වගා කරાવી. ඉතින් අපි වගා කරයි කියන අදහසින් තමයි ඊතුරු sentences අපි සිංහලෙට හදලා තියෙන්නේ. Farmer is cultivating paddy. ගොවියා වී වගා කරමින්. එහෙම නැත්නම් කර ඉන්නේ. බොහෝ දුරට අපි කර ඉන්නේ කියලා තමයි සාමාන්‍ය සිංහලයේදී භාවිත කරන්නේ. Farmer was cultivating paddy. ගොවියා වී වගා කරමින් හිටියේ.
Farmer will be cultivating paddy. ගොවියා විවගා කරමින් ඉඳී. Farmer has cultivated paddy. ගොවියා විවගා කරලා තියෙන්නේ. Farmer had cultivated paddy. ගොවියා විවගා කරලා තිබ්බේ. Farmer will have cultivated paddy. ගොවියා විවගා කරලා තියේ. Farmer has been cultivating paddy. ගොවියා විවගා කරමින් එහෙම නැත්නම් කර ඉඳලා තියෙන්නේ. Farmer had been cultivating paddy. ගොවියා විවගා කරමින් ඉඳලා තිබ්බේ. Farmer will have been cultivating paddy. ගොවියා විවගා කරමින් ඉඳලා තියේ. Farmer can cultivate paddy. ගොවියාට විවගා කරන්න පුළුවන්. Farmer could cultivate paddy. ගොවියාට විවගා කරන්න පුළුවන් වුණා. Farmer is able to cultivate paddy. ගොවියාට විවගා කිරීමට හැකි වෙනවා. Farmer was able to cultivate paddy. ගොවියාට විවගා කිරීමට හැකි වුණා. Farmer will be able to cultivate paddy. ගොවියාට විවගා කිරීමට හැකි වෙයි. Farmer has been able to cultivate paddy. ගොවියාට විවගා කිරීමට හැකි වෙලා තියෙනවා. Farmer had been able to cultivate paddy. ගොවියාට විවගා කිරීමට හැකි වෙලා තිබුණා. Farmer will have been able to cultivate paddy. ගොවියාට විවගා කිරීමට හැකි වෙලා තියෙයි. Farmer must cultivate paddy. ගොවියා විවගා කළ යුතුයි. Farmer must be cultivating paddy. ගොවියා විවගා කරමින් සිටිය යුතුයි. Farmer must have cultivated paddy. ගොවියා විවගා කර තිබිය යුතුයි. Farmer must be able to cultivate paddy. ගොවියාට විවගා කිරීමට හැකි විය යුතුයි. Farmer must have been able to cultivate paddy. ගොවියාට විවගා කිරීමට හැකි වී තිබිය යුතුයි. Farmer may cultivate paddy. ගොවියාට විවගා කළ හැකි විය හැක. Farmer may be cultivating paddy. ගොවියා විවගා කරමින් සිටිය හැක. Farmer may have cultivated paddy. ගොවියා විවගා කර තිබිය හැක. Farmer may be able to cultivate paddy. ගොවියාට විවගා කිරීමට හැකි විය හැක. Farmer may have been able to cultivate paddy. ගොවියාට විවගා කිරීමට හැකි වී තිබිය හැක. Farmer has to cultivate paddy. ගොවියාට විවගා කිරීමට සිදු වෙනවා. එහෙම නැත්නම් සිද්ධ වෙනවා. Farmer had to cultivate paddy. ගොවියාට විවගා කිරීමට සිදු වුණා. Farmer will have to cultivate paddy. ගොවියාට විවගා කිරීමට සිදු වෙයි. Farmer likes to cultivate paddy. ගොවියා විවගා කිරීමට කැමති. Farmer liked to cultivate paddy. ගොවියා විවගා කිරීමට කැමති වුණා. Farmer will like to cultivate paddy. ගොවියා විවගා කිරීමට කැමති වෙයි. Farmer wants to cultivate paddy. ගොවියාට විවගා කිරීමට ඕනේ. එහෙම නැත්නම් අවශ්‍යයි. Farmer wanted to cultivate paddy. ගොවියාට විවගා කිරීමට ඕනෑ වුණා. Farmer will want to cultivate paddy. ගොවියාට විවගා කිරීමට ඕනෑ වෙයි. Farmer hopes to cultivate paddy. ගොවියා විවගා කිරීමට බලාපොරොත්තු වෙනවා. Farmer hopes to cultivate paddy. ගොවියා විවගා කිරීමට බලාපොරොත්තු වුණා. Farmer will hope to cultivate paddy. ගොවියා විවගා කිරීමට බලාපොරොත්තු වෙයි. Farmer intends to cultivate paddy. ගොවියා විවගා කිරීමට අදහස් කරනවා. Farmer intended to cultivate paddy. ගොවියා විවගා කිරීමට අදහස් කරා. Farmer will intend to cultivate paddy. ගොවියා විවගා කිරීමට අදහස් කරයි. Farmer desired to cultivate paddy. ගොවියා විවගා කිරීමට තීරණය කරනවා. Farmer decided to cultivate paddy. ගොවියා විවගා කිරීමට තීරණය කරා. Farmer will decide to cultivate paddy. ගොවියා විවගා කිරීමට තීරණය කරයි. Farmer proposes to cultivate paddy. ගොවියා විවගා කිරීමට යෝජනා කරනවා.
farmer proposed to cultivate paddy ගොවියා විවගා කිරීමට යෝජනා කරා. farmer will propose to cultivate paddy ගොවියා විවගා කිරීමට යෝජනා කරයි. farmer agrees to cultivate paddy ගොවියා විවගා කිරීමට එකඟ වෙනවා. farmer agreed to cultivate paddy ගොවියා විවගා කිරීමට එකඟ වුණා. farmer will agree to cultivate paddy ගොවියා විවගා කිරීමට එකඟ වෙයි. farmer loves to cultivate paddy ගොවියා විවගා කිරීමට බෙහෙවින් කැමැති. farmer loved to cultivate paddy ගොවියා විවගා කිරීමට බෙහෙවින් කැමැති වුණා. farmer loved to cultivate paddy ගොවියා විවගා කිරීමට බෙහෙවින් කැමැති වෙයි. farmer prefers to cultivate paddy ගොවියා විවගා කිරීමට වඩාත් කැමැති. farmer preferred to cultivate paddy ගොවියා විවගා කිරීමට වඩාත් කැමැති වුණා. farmer will prefer to cultivate paddy ගොවියා විවගා කිරීමට වඩාත් කැමැති වෙයි. farmer wishes to cultivate paddy ගොවියා විවගා කිරීමට ප්‍රාර්ථනා කරනවා. එහෙම නැත්නම් කැමැති කියන්නත් පුළුවන්. farmer wished to cultivate paddy ගොවියා විවගා කිරීමට ප්‍රාර්ථනා කරා. farmer will wish to cultivate paddy ගොවියා විවගා කිරීමට ප්‍රාර්ථනා කරයි. farmer hates to cultivate paddy ගොවියා විවගා කිරීමට අකමැති. farmer hated to cultivate paddy ගොවියා විවගා කිරීමට අකමැති වුණා. farmer will hate to cultivate paddy ගොවියා විවගා කිරීමට අකමැති වෙයි. farmer is going to cultivate paddy ගොවියා විවගා කිරීමට යනවා. එහෙම නැත්නම් වගා කරන්නයි යන්නේ. farmer was going to cultivate paddy ගොවියා විවගා කිරීමට ගියා. farmer will be going to cultivate paddy ගොවියා විවගා කිරීමට යයි. farmer knows how to cultivate paddy ගොවියා විවගා කර හැටි දන්නවා. farmer knew how to cultivate paddy ගොවියා විවගා කරන හැටි දැනගත්තා. farmer will know how to cultivate paddy ගොවියා විවගා කරන හැටි දැනගනි. farmer fears to cultivate paddy ගොවියා විවගා කිරීමට බයයි. farmer fears to cultivate paddy ගොවියා විවගා කිරීමට බය වුණා. farmer will fear to cultivate paddy ගොවියා විවගා කිරීමට බය වෙයි. මම හිතනවා ඔබට මේ sentences structure එක ඔබේ ඉංග්‍රීසි කතනය හුරු කර ගැනීම සඳහා ඔබට ඉතාමත් වැදගත් වේවි කියලා. එහෙනම් අපි සතියෙන් සතියට මේ විදිහට lessons ගේන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් අනිවාර්යෙන් ඔයා මේක දවස් 7 ඇතුලේ අවම දවසට දෙපාරක්වත් ප්‍රැක්ටිස් කරන්න. ඉතින් අපේ වීඩියෝ එක හොඳ නම් අනිවාර්යෙන් like කරන්න, comment කරන්න. ඒ වගේම වෙනත් අයට බලන්න share කරන්න. ඒ වගේම තමයි අපේ channel එක subscribe කරලා තියාගන්න. එහෙනම් නැවත මේ වගේ lesson එකකින් ඉදිරියේ හමු වෙන බලාපොරොත්තුෙන් මේ lesson එකෙන් සමුගන්න ඔබට සුබ දවසක්.